අපි යමු ෆාහිල්. ඔන්න ගයිස් අපි අද යන්න හදන්නේ කුවේට් එකේ ෆාහිල් එකට. අපි ගිහලා බලමු ෆාහිල් එකට ගිහලා මොකද කරන්න කියලා. මේ දවස්වල මාළම රස්නේ ළමයි සෙල්සියස් අංශක 50ටත් උඩින් තියෙන මේ දවස්වල හරි අමාරු එළිය ඇවිදින්න. ඒත් අද ෆාහිල් එකට යන්න ඕන කියලා හිතුණා. ඉතින් බලමු මොකද කරන්න කියලා. අපි දැන් බස් හෝල්ට් එකට ආවා. බස් එකක් එනකන් ඉන්න තමයි තියෙන්නේ. මේ තියෙන විශේෂත්වයක් තමයි බස් එකට කන්ඩක්ටර් කෙනෙක් නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් තමයි ටිකට් එක අරගෙන අපි යන්න ඕන බස් එකේ සීට් එකේ වාඩි වෙන්න. ඔන්නම ටිකට් එක අරගෙන ඉතින් මම පිටත් වුණා. බස් එකෙන් බැහැලා පාරත් මාළු වෙලා ඔන්නම ඇවිදගෙන ඉස්සරහට ගියා. ඉතින් එහෙම යනකොට තියෙනවා ග්‍රිල් චිකන් තියෙන කඩයක්. ඒකට තමයි මම අද ඔයාලව එක්ක යන්නේ. ඒකේ තියෙන චිකන් එක කොහොමද කියලා ඔයාලා හැමෝටම පෙන්නන්න. ඔන්න ළමයි මම ඕඩර් කරපු චිකන් එක ආවා. ගාර්ලික් සෝස් එකයි, ග්‍රිල් චිකන් හාෆ් එකයි, ඊටත් එක ෆ්‍රයිස් එකයි, සලාදයයි තියෙනවා. ඒත් එක්කම උණු කණ්ඩ කුබුස් රොටි තියෙනවා. ඒකේ රසට ළමයි මම කෑම එක කාගෙන ගියා. මාරම රහයි. ඔයාලත් ඇවිල්ලා try කරන්න. පට්ටම ෆාහිල් එකට આવුත් අනිවාර්යෙන්ම කන කෑම එක. ග්‍රිල් චිකන්. ඒකත් එක්ක දෙනවා ගාර්ලික් සෝස් එකක්. ඊට පස්සේ ඔයාලට ඇතිතරම් මේකෙන් රොටි ගන්න පුළුවන්. කුබුස් රොටි දෙනවා. රස්නේ විදින්න. අතන මාරම රහයි. ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. කුවේට් එකේ ෆාහිල් එකේ තියෙන්නේ පරණ ලුඩු බිල්ඩින් එකේ. ගයිස් ග්‍රිල් චිකන් එක කාලා ඉවරයි. ඇත්තටම කියනවා නම් පට්ට රහයි. ඔයාලට ඕන තරම් කුබුස් ගන්න පුළුවන් සෝස් හැමදේම දිනාර් 100යි වෙන්නේ. ෆාහිල් එකේ මේ පරණ මේ ලුලු එක තියෙන්නේ ඒ බිල්ඩින් එක කෙර වෙලේ තියෙන්නේ. ඔයාලා ඕන කෙනෙක්ට ඇවිල්ලා කන්න පුළුවන්. මාරම රහයි ළමයි try කරලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.